අනිද්ද තමයි දානේ. එතකොට අනිත් එළවලු පුළුවන් ප්‍රමාණයක්. මට පුකිනුත් තියනවා. නන 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 මේගොල්ලෝ තමයි ගෙවල් වල ළමයි හදන්න ඕනේ. බලන්න මේ ගැට ගහලා තියෙන එක මූ ඈ. හරිද? මම පොඩ්ඩක් ටික්ටොක් කරනවා රවුල් පොඩ්ඩක් ඇහුවා පොඩ්ඩක් දැන් තමයි පොඩ්ඩක් හිතෝඳින් ඉන්නේ මේ කට්ටිය පොඩ්ඩක් මේ සමාවෙන්න නිදිමත ඇති කට්ටිය වැඩ කරලා ආරක්ෂාව කරලා මේ පොඩ්ඩක් සමාවෙන්න උදේ පාන්දර මම ටික්ටොක් කරන නෑ තරහා නෑ නේද මීට වැඩිය හොඳයි. පොඩ්ඩක් ඉන්න විවිධාල ගන්න අච්චි පොඩ්ඩක් පලෙන් වෙන්න ආදී විවිධ වැටුන් නැහැලු ෆිල්ටර් විවිධ එක වැදිලා නැහැ හරියට ගන්නකෝ මිනිස්සු දකි I don't know if y'all know or not but ලංකාවේ ලුණු නෑ මචං Do you know how much of an impossible course that is? This is a island ලංකාව කියන්නේ දූපත you know what's a දූපත It's covered from sea you know what sea sodium chloride කියන්නේ ලුණු Oi ලුණු නැති වෙන්න බෑ බං it's not something that can vanish දාඩිය ටිකක් නේලා මං ලුණු කොහමද බං ලුණු නැති වෙන්නේ ලංකාවේ මං කැමති කැලේට මං කැමති මේ නිදාසට මං කැමති ගඟට මං කැමති සිරිමලට හෙලෝ නෝනා මේ මම මහත්තයා කතා කරන්නේ. අනිද්ද තමයි දානේ. එතකොට අනිත් එළවලු පුළුවන් ප්‍රමාණයක්. මම දැන් හැම එළවලුම ගෙනත් තියෙන්නේ හත් මාළුවට වගේ. පෙරේතෝ කියක් විතර ඉන්නවද කෑමට? කවුද දන්නේ නැහැ. ඔයා කවුද කොහෙන්ද ඔය? මේ වැරදියා. ඉතින් වැරදි නම් වැරදි කියන්නේ බෑ දේවාලයකට කතා කළාම කතා කරන්නේ පෙරේතෝ කීයක් ඉන්නවද කියන්නේ මන්ද කියලා. මිනිස්සේ දේවාලයක දාන කතා කරනකොට නේ නහදන්න එපා. අනේ කට ලොකු නෑ. බා චූටි කරගන්න. මට පුකිනුත් තියනවා. අනේ ඵලය යන කවුද දැන් කිව්වේ කැම්පස් යනවා කියලා? මේ මායිසිත මිනි ඔට්ටුවක් අල්ලලා තියෙන. හරිද? උඹයි මායිත් ඔට්ටුවක් අල්ලමුද? මං කැම්පස් ගියේ උඹ මට 200 ෆින්ගර් ප්‍රින්ට් එකක් අරන් දෙන්න ඕනේ. හරිද? මං කැම්පස් ගියේ නැති වුණොත් උඹ මට 200 ෆින්ගර් ප්‍රින්ට් එකක් අරන් දෙන්න ඕනේ. හරිද? මං කැම්පස් ගියොත් මං වාට අරන් දෙනවා 200 ෆින්ගර් ප්‍රින්ට් එකක්. ඕක තමා මේ මගේ සිත මිනිගේ ඩීල් එක. අම්මට එහෙනම් ඔහෙ කිව්වේ ඉඳලා හිටලා බියර් එකක් බොනවා කියලා ඔව් මිනිහා ඉඳලා හිටලා තමයි බියර් එකක් බොන්නේ අනෙක් හැමදාම බොන්නේ මිනිහා අරක්කු නැත්තම් කසිප්පු ඉතින් ඒකට මම මොනව කරන්නද අයියෝ ඒකට සාරි හරියනවානේ. මීට වැඩිය හොඳයි. එයා වගේ හීලයා Tecnologia! Olha como eu saí o irmão, né? Isso não dá. Sudah.
മുത്തായവനെ ഇന്നും സൂര്യനും ചന്ദ്രനും ഒന്നായവനെ കാലം കാത്ത് വച്ച രക്ഷകനെ സംഹാരകനെ നിങ്ങൾ കണ്ണനായി വന്നവനെ ഭയമേ മാറിപ്പോന്നി അണ്ണൻ വന്ന തുമ്പിട്ടുമില്ല ഇരുട്ടിൽ സിറ്റി വാടും രാജാവുക്ക് എല്ലാരും സുല്ല ഇവനെ കുറുവാനായും ജലത്തിരക്ക് കാലം എടുത്തു വച്ച സ്വർഗം പോലും Cause you only need the light when it's burning low. Only miss the sun when it starts to snow. Only know මගෙන් ඇහුවා කොල්ලෙක් ඇවිල්ලා මේ මොකද මේ මොහිත් නෑ හොල්මන් මන්දිරේට යන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා නෑ ළමයි හොයාගෙන යන ගමන්. නාවෙල්ලා ඌ ඒකට කැමති. لا كورة دكتور ندرك ايوه صح ඒගොල්ලෝ හිතාගෙන ඉන්න ගෑනු ළමයි ඒගොල්ලෝ යටත් වෙලා ඉන්න ඕනි කියලා. අනික කාන්තාවක් වුණාම ලෝකේ ඉහළ තැනක් තියෙන මේගොල්ලන්ට ගොඩක්. පිරිමි ළමයි හම්බ කරනවා වුණාට ගෑනු ළමයි තමයි ගොඩක් ඒගොල්ලෝ තමයි ජීවිතේ දිනන්නේ. මොකද මේගොල්ලෝ තමයි ගෙවල් වල ළමයි හදන්න ඕනේ. එතකොට පෞල් ජීවිතයක ඒගොල්ලෝ කල්පනාකරණය කරගන්න ඒගොල්ලෝ ගෙවල් වල කල්පනාකරණ කටයුතු කරගන්න ඒගොල්ලෝ පිරිමි ළමයි හම්බ කරලා ගෙදරට ගෙනත් දෙනවා විතරයි. මං හිතන්නේ ඒ නිසා ගෑනු ළමයි තමයි. කළමනාකරණය කරන්න කොල්ලෝ හම්බ කරලා ගෙනහලා දෙන්න ඕනේ නේ. ගෑනු ළමයිත් ඉතින් හම්බ කරනවා. ඉතින් ගෑනු ළමයිත් හම්බ කරනවා. ඒනට මටත් හිතන්නේ ගෑනු ළමයි යටත් වෙලා ඉන්න ඕනේ කියලා. ඇයි එහෙම යටත් වෙලා ඉන්නේ? ඇයි යටත් වෙලා ඉන්න බැරි? ඉතින් පිරිමි ළමයි ගෑනු ළමයි කියලා මොකද ඇයි අපි පිරිමි ළමයිට යටත් වෙලා ඉන්න ඕනේ? ඉන්න ඕනේ නේ ඉතින්. පිරිමි තමයි මේක පුරුෂ මූලික සමාජයක්. කොහොමද එහෙම කියන්නේ පුරුෂ මූලික සමාජය? ඒක තමයි හැදිලා තියෙන විදිහ. ඉතින් ඒක වැරදීනේ. කවුද කියන්නේ වැරදි කියලා? යා වැරදි කියලා. ඔයා කියන දේ කවුද පිළිගන්නේ? කවුරු පිළිගත්තද මං කියන එක වැරදි කියලා. ඉතින් ඔයා කියන දේ පිළිගත්තා හෝ නැතා හෝ කවුරුත් පිළිගන්නේ නැත්නම් වැඩක් නැහැ නේ නංගි. මෙහෙමයි ඉතින්. ඒක ඉතින් පිළිගන්න වෙනවා. මොකද මේ පුරුෂ මූලික සමාජයක් කිව්වට හැම දෙයකටම ඉදිරිපත් වෙන ගෑනු ළමයින්ට මොනවද කරන්න පුළුවන්? ඕනද? women දර්ශිත දෙර මේ කෘෂ්ණ රොනාල්ඩෝ. දාදා කෘෂ්ණ රොනාල්ඩෝ. මෙන්න මේ ටෙන්ට් එක මේ මඩුව උලඟට යනකොට ගැට ගහලා තියෙනවා. හොඳ ආදේක එන්න බලන්න මේ ගැට ගහලා තියෙන එක මූ ඈ. හරිද? ගස්සපු ගේ A few moments later. Corolla, Urola, Rola. Hola, हम ताए ताए हो हमने पेटे
සොඳ දේ සිතුමත් සිතු දේ කීමත් කී දේ කැරුමත් නොහරි සිරිමත් රානෝ